අද මට ස්පෙෂල් දවසක්. තරුගානේ පවා රුව පේනා නිදැස දැසේ නඟ කොහොමද? Welcome to back my YouTube channel. අද ඉතින් සඳුදා දවසක් අද මම ගෙදර. අද මට හිතෙනවා YouTube එකට වීඩියෝ කරන් ඉන්නවා කියලා. ඉතින් මම මගේ කොන්ට මොනවද මම මේක දාලා තියෙන්නේ කැරට් ඔයිල්. මම මේ ගෙදර හදාගත්ත ඇත්තටම මම කොන්නේ මේකට ගොඩක් ටික කරලා තියෙනවා. මම මෙතනින් දාන්නම් මොලි කොච්චරද කොණ්ඩේ තිබ්බ කියලා. දැන් චෙක්කලා තියෙනවා මම දැන් තේරෙන්නේ. මේ ගෙදර හදාගන්න කොහොමද කියලා ඔයගලට කියන්නම්. ඔබ කොණ්ඩේ ගොඩක් තියෙන වීඩියෝ එකක් ලස්සනයි. අන්නකෝ බලන්න. Tak ada. Ini kan ini. Kita nak kali mana? Main demi tadi ke. Pagi. Ini dah morning road ni kat saya kamu. Ini. Aku dia habis mana ni cian lah. Udah hari nak ni kan ada ni. Kalau ada hari ni. Ni kan ada cerita kopi. Tangga kemudian. Hai guys, dan samay nanginabi. Ada na kanina kita kain na hidratik. Ali udah inang karaku ada karamu. Bye. Ada mata special dawsak. Mukat kena balun dia. Dan nyam ni, ini ke balan tama. Alam mo yun ang mukha na may special day here. ඉතින් මේක තමා මම අර කිව්ව විශේෂ ටැග් එක. ඉතින් මම කැම්පස් යන්න පාස් වුණාම මට ලැබ් එකක් කරන් දෙනවා කිව්වා. ඉතින් ඔන්න දැන් මාස 5ක් විතර ගිහින් ලැබ් එකක් හම්බුණා. අම්මයි තාත්තයි අරන් දෙන්න. ඉතින් මම ඒකේ වීඩියෝ ටික තමයි මගේ මොකද මගේ තිබ්බ ලැප් එකෙන් මම එහෙම මම එදා කිව්වේ මෙන්න මේක තමයි මගේ වීඩියෝ ටික කරන්නේ මගේ දැන් ලැප් එකෙන් තමයි. ඉතින් මම හැමදාම ඒකෙන් තමයි දැන් කරන්නේ. ඉතින් මේක තමයි මම ඉස්සෙල්ලා නම් කිව්ව සතුටින් දේ. ඉතින් මේ මට වඩා හදිස්සිය තිබ්බ අපේ රීපෝටේට මේ මොකද්ද කියලා බලන්න මේ වීඩියෝ එකේ තියෙනවා. එයා මේ
බලනවා මම මේ මොකද්ද මේ පෙන්නන්නේ කියලා. එතකොට කරන් දෙන්නගේ හැමෝම වෙනවා. ජබුජු ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබ්බා අපේ එලිපට්ටට මොකද උනේ කියලා. ඇත්තටම එලිපට්ටට සනීප නැතුව හිටියේ. ඊට පස්සේ ක්ලිනික් එකට ගෙනිච්චාම යට පළවෙනි දවසේ ටික් ෆීවර් කියලා කිව්ව කන්නේ නැති හින්දාට සේලයින් දුන්නා ආයේ. ගෙදර ගෙනල්ලා දෙවෙනි දවසේ ගොඩක් අමාරු වුණා. මට හිතුණා මට ටික් ෆීවර් නම් නෙමෙයි. මොකද ඊට ඉස්සෙල්ලා අනිත් අයට හැදලා මේ වගේ අමාරු නෑ. ඊට පස්සේ මම ආයේ මෙයාව ගෙනිච්චා. එතකොට ડોක්ටර් කිව්වා මට ටික් ෆීවර්ත් එක්ක පාවෝ වෛරස් එක හැදිලා කියලා. ඊට පස්සේ ඉතින් ඒකට ආයෙ බෙහෙත් කළා. අතරම ඒකට මෙයා කිව්වේ මෙයාට ගොඩක් අමාරු වුණා. එයා කන්නේත් නෑ. ඒ කිව්වේ මේකට ග්ලූකෝස් ජීවනි දෙන්නේ ඒවත් මෙයා ගන්නෙ නෑ. ඔක්කොම වමන කළා. ඉතින් මෙයාට අපි සේලයින්ම විතරයි දුන්නේ. සතියක් එකමාරක් යනකම් සේලයින් අපි ගෙදරත් ගෙනල්ලා තමයි මෙයාව මේ තත්ත්වෙට ගත්තේ. ඉතින් මේ පාව එක ගොඩක් මාරාන්තිකයි. ඔයගොල්ලෝ බලන්නටත් මේක හැදෙන්න කලින් වැක්සින් එක දාගන්න කියලා තමයි කියන්නේ. නැත්තම් ගොඩක් අමාරු වෙනවා. Thank you for watching my vlog. Bye.